ලයිට් අදින ඔහොමද? හෙලෝ ගයිස් ඔන්න අද ගෙනල්ලා තිනවා ඔයාලට අලුත් වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් අද වෙනස් වීඩියෝ එකක් ගේන්න යන්නේ. අද ගේන්න යන්නේ ජපානයේ අලුත් පාක් එක්ක වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් වෙනස් පාක් එකක්. මේක normal පාක් එකක් නෙවෙයි. නම් ගොඩක් දේවල් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. තව විශේෂයෙන් දෙයක් කියන්න ඕන මේ මෙතන සාමාන්‍යයෙන් මම ලයිට් ලැන්තර්න් නම් ගොඩාක් තියෙනවා. පොඩ රැට තමයි ගොඩක් ලස්සනයි. එහෙමත් පෙන්නන්නම්. ඉතින් සෙට් වෙලා ඉන්නවා දිගටම කරනවා. ඕම ඉන්න. ඉතින් guys මෙන්න මේක තමයි අපේ මැප් එක. මෙතන තියෙනවා අපිට යන්න පුළුවන් තැන්. එතකොට විශේෂ තැන් ටිකක් තියෙනවා. අලුතින් හදපු තැන් ටිකක් තියෙනවා. පිටිපස්සේ තියෙනවා වලට පේන ඇති මේ සෙට් එක නම් මේ රෑට තමයි ගොඩක් ලස්සන. මේ ලයිට් නම් මන ටිකක් තියෙනවා. මේ සයිඩ් මේ පිටිපස්සේ පිටුවේ නම් තියෙන ඔක්කොම රෑට තමයි ඒකේ තියෙන ලයිට් නම් මන සීන් ටිකක් තියෙන්නේ. මේ අපි විකුමයි පාක් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. මල් පාට මල් ගොඩයි. අපි මේ මල් වලට ගොඩක් කැමති හින්දා අපි මල් බලන්න ආවා. මෙතන තියෙනවා පීසා වගේක් තියෙනවා. මේ එනට අපිට කූපන් එක හම්බුනේ 500 නේ. ඒතර අපි තව ගානක් දෙන්න ඕන සීන් එකක් වගේ. අපි එන්ට්‍රන්ස් එකේ ආව ගමම්ම තියෙන view එක මේක තමයි ලස්සන view එකක් තියෙන්නේ. මේ මෙහෙම තිබ්බට මාර සීතලයි. මේ වීඩියෝ එක බලද්දි හිතෙන්නේ කො මල් කියලා. ඇත්තටම තාම මල් නැහැ. අතට ගියාම තමයි මල් තියෙන්නේ. ඔව් මේ එහෙම තමයි තියෙන්නේ. කොළ හැලිච්ච කාලින්ද මල් ගහලා ඉන්න දැන් ඈ. මලුත් පෙන්නනවා මල් ගහලත් පෙන්නනවා. කොල්ලත් පෙන්නනවා. ඔව් ඉතින් මේ අපි කොහොම ඉස්සරහට යනවද? ජපාන් හිටියට ජපාන් කෑමම කන්න එපා. අපි දැන් යන්නේ ඉතාලි රෙස්ටුරන්ට් එකකට පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. මෙන්න මේක තමයි අපේ ඉතාලි රෙස්ටුරන්ට් එක. අපි බලමු ගිහින් ඉල්ල බලමු. ඉතින් මෙන්න මේක ස්කෑන් කරලා තමයි දාන්න ඕන මෙයාලගේ. ජපානයේ ගොඩක් කැම මෙහෙමනේ සාමාන්‍ය. ඔක ෆෝන් එකේ ස්කෑන් කරලා අපිට ඕන කැම ටික තෝරලා කෝඩ් එක දාන්න තියෙන්නේ. මේ අපි පීසා 3යි පීසා 3යි පැස්තා දෙකක් දාලා දෙනවා. බලමු. මේ ඉතාලි රෙස්ටුරන්ට් එකක් හින්දා මේ පීසා සාමාන්‍යයෙන් පීසා නම් ඉතින් ඉතාලි තමයි. එහෙනම් අපි කාලා බලන්න යන්නේ ජපානයේ පීසා නෙවෙයි. ජපානයේ තියෙන ඉතාලි රෙස්ටුරන්ට් එක පීසා. පොඩි මිස්ටේක් එකක් ගණන් ගන්න එපා. ඉතින් එහෙම තමයි. වෙන වෙනම දාන්න ඕන නැතු වෙන්නේ මං කූපන් එක. මොකක්ද දන්නේ නැහැ. අපි ඕඩර් එක දාන්න යන්නේ. මෙන්න තියෙන ඕඩර් එක බිල 6800යි. 6800 අපි මොනවද තියෙන්නේ? පීසා 3ක් තියෙනවා. පීසා වර්ග 3කුයි පැස්තා 2යි. පැස්තා වර්ග 2යි. ඔන්න මෙහෙම දැම්මා. පහට පටන් ගන්නවා ලයිට් දැන් ඉර බහින. තාම මේ රෑ වෙලා නැහැ. රෑ වුණාම තමයි මේ පාක් එකේ ලස්සන බලන්න පුළුවන්. ඔන්න දැනට අපේ දෙකක් ආවා. දැනට අපේ කැම දෙකක් ආවා. පීස් එකක් ආවා. පැස්තා දෙකක් ආවා. පැස්තා දෙකයි පීස් එකයි. මේ ආයි මොන පීස් එකද? මේක මාගරීටා මෙන්න තියෙනවා එක පැස්තා එකක්. මාගරීටා මේක සීෆුඩ් පැස්තා එකක් තියෙනවා. මේක සීෆුඩ් එකක් තමයි. මේක එබි එකක්. මෙන්තකෝ
මේක තියෙන තව මේ මෙන්න එකක් ආවා නෑ මම අරගෙන මෙන්න මෙයාගේ මේ ටික තමයි අපි කෑම ටික මේක මන් දා පීස් එක තරින්ද දාපු පැස්ත එක මෙතන තියෙන පීස් එක මේ පීස් එක මොනවාද තෙරියාකි චිකන් එකක් තියෙනවා මේක මේ ඉස්සර දැල්ලු එහෙනම් අපි ඔන්න පීස් 3යි පැස්ත 2යි රස අවුලක් නැහැ මේ එක පැස්ත ගන්න සෙට් උන්නේ නැහැ මොකද හිතන්නේ අර එක පැස්තයක් සෙට් වුණා අපිට මොකද හිතන්නේ එකක් මාළු බිත්තර වගේ මෙතන ගින්දර තියෙනවා මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මෙතන පොඩි ප්‍රශ්නයක් කියලා මේ මොනවා සම්බන්ධද මේ අපිට ප්‍රශ්නේ නෑ ලාභය අතරින් බැලුවොත් එහෙකුවද ඈ ටිකට් එක සෙන් 3ක් වුණාට සාමාන්‍ය අපිට සෙන් 2ක් වගේ තමයි වියදම වෙලා තියෙන්නේ මේ මෙයාලට කියන්නේ ඇයි අපිට එහෙම අඩු වුනේ කියලා අපි දැන් කාට කිව්වේ නෑ සෙන් එක කූපන් එකක් හම්බුණා හොඳයි නයි දයිජොබිස් දැන් මෙයාලට සෙන් එක කූපන් එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ පොඩ්ඩක් පිළිවෙලට කියන්නේ ඉතින් අපිට කූපන් එක 1000ක කූපන් එකක් හම්බෙච්ච හින්දා අපිට කෑම කද්දි ඒ 1000 ගන්න මේ ටිකට් එකේ තියෙනවනේ අපිට මේක ඇතුලේ ඕන තැනකින් මේ 1000ක මොන හරි කන්න පුළුවන් 1000 නෙමෙයි 1000 කඩු වෙනවා මොන කෑවත් 1000ක් අඩු වෙනවා මේ එහෙම සීන් එකක් තියෙන්නේ මේ ඔයාලට ඕන දොඩම් කන්න පුළුවන් නේ ඔන්න දොඩම් පෙන්නන්න දොඩම් කන්නත් පුළුවන් දොඩම් ඉතින් මේක ඇවිල්ලා ඒ රෙස්ටොරන්ට් එකේ එළිය වටපිටාව මෙහෙ මේ පහට තමයි මෙහෙ ඔක්කොම ලයිට් ටික දාන්නේ මම ඔයාලට ලයිට් ටික පෙන්නන්න තව පහ දැන් 5යිද වෙලාව 4:40යි පහට දාන්න ලයිට් දාන්නේ පහටනේ පහෙන් පස්සේ දාන්න ලයිට් දාන්නේ පහෙන් පස්සේ ලයිට් වලට තමයි මේ ලයිට් දැම්මම තමයි ලස්සන අපි නබනනේ මේ නබනන සත ප්ලේස් මියකෙන් එකේ තියෙන්නේ අපි ඉන්න පැත්තට වෙන අනිත් එහා පැත්තේ පළාත් මෙන්න මේ වෙලාවේ මේ ලයිට්ස් ඔන් කරලා තියෙන්නේ මේ මොකද වෙලාව 5ට තමයි ඔන් කරනවා කියලා තිබ්බේ දාලා තියෙනවා ටිකක් මේ ගොඩක් තව ටික රෑ වුණා තමයි ලස්සන ඉතින් ගයිස් මේ එකපාරට මේ එලිටයි මේ මාර සීන් කියන්නේ මේ කැම්බ වනම් මොන ඔක්කොම අරන් ආවට පවර් බැංක් එක ගන්න බැරි වුණා ඔන්න දැන් එලා අපිට ගන්න දුන්නා අයිස්ක්‍රීම් කන්න දැන් මැරියකෝ මුට 20 අයිස්ක්‍රීම් කන්න එනවා හොට් එකක් කරන් තියෙන්නේ මේ මේක හොට් උනාට මේ දැන් ඉතින් ඉක්මනට මේ ෆුල් එක මේ අයිස්ක්‍රීම් ගන්න යන්නේ අර අයිස්ක්‍රීම් ටික පෙන්නන්න තියෙනවා කීකියා ටිකක් තියෙනවා කාලා බලමු මේ මම දන්නවා අපිට ඉස්කෝලේටවත් යන්න බැරි වෙනවා මේ සෙම්බිරිස්සාවක් හදාගෙන මේ සීදල අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නේ අපි ඇවිල්ලා ට්‍රැක් කාරයෝ අපි ඇවිල්ලා ට්‍රැක් කාරයෝ නෑ රහයි අයිස්ක්‍රීම් එක නම රහයි කකා යන්නේ නේද එහෙනම් මේ ඕන බඩුවෙක් ගත්තා අපි යන් ඉස්සරහට මේ දැන් තමයි ඔයාලා මේ වීඩියෝ ටික ලස්සනට වදින්නේ ඔන්න ගායිස් එහෙනම් මේ පවර් බැංක් එකත් අරන් ආවා අවුලක් වුණේ නැහැ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මේ අපිට උඩට යන්න දෙයිද මේ අවුලක් නැති අපි අතට යන්න මම මයික් එක ගහලා නැහැ ඔයාලට සාමාන්‍ය සද්ද දෙන ප්‍රශ්නයක් නැති ලොකු සද්දයක් නැහැ මෙතන මේ අයිස්ක්‍රීම් දෙන එක තාම කනවා හරි මොකද අයිස්ක්‍රීම් එකක් තත්ත්වය සුපර් සුපිරි සීතල අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නේ එක වෙනම දෙයක් මේ අපේ අනිත් කට්ටිය බලන් ඉන්නවා අපි එනකන් අපේ අතේ සීල් එකක් තියෙනවා ඒ සීල් එක ස්කෑන් කරාම අපිට ආ යන්න පුළුවන් සීල් එකක් තියෙන්නේ ලොකු සෙනගක් නැහැ මේ පොඩි සෙනගක් ඉන්නේ
නෝක තමයි view එක මේ lights ඔක්කොම on කරලා තියන්නේ. හායි. මෙයා කනවා. යා අයිස්ක්‍රීම් කනවා. ගට්ටික මට මම හිතන්නේ දැන් තමයි අපි වීඩියෝ එකේ මම හිතන්නේ හොඳම පාර්ට්ස් ටික යන්නේ මොකද මේ පට්ට කලස් තියෙන්නේ නේ මේ වෙලාව. හොඳම කලස් තියෙනවා මේ. තියෙන ලයිට්ස් දාලා අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න කට්ටියත් බලන් ඉන්නවා මේ. කොහොමද මේ දවල් ගත්ත ෂොට්ස් ටිකට වඩා මේ රෑ ෂොට්ස් ටික ගොඩක් ලස්සනයි කියලා හිතනවා. මොකද මේ කලස් එහෙම මාරි දිර තියෙනවා මේ. මුකුත්ම කරන්න නැතුව අපිට කෙලින්ම අප්ලෝඩ් කරන්න පුළුවන් වීඩියෝ එක. යම් බලමු ඈ. ඉතින් ඔන්න අපි දැන් මේ වෙලාවේ ජපානයේ වෙලාව 5:33යි එනට ඔන්න කලවර වෙලා තියෙන්නේ. මොකද මේ වින්ටර් එකේ හින්දා. ඉතින් මේ සද්දේ වලට අවුලක් නැති කියලා හිතනවා මේ. මට සීතලයි එහෙම තිබ්බට ඔන්න මම ජැකට් එකකුත් ඇඳගෙන නැහැ. මොකද ජැකට් එක ඇඳගත්තාම vlog එක කරන්න වෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි වෙන්නේ. මොකද සීතලයි. ඔයාට සීතලද? හරිම සීතලයි. මෙතන අපිට ෆ්‍රී ෆ්ලෑෂ් ලයිට් එකක් හම්බුණා. එහෙනම් අපි මේ පට්ට එළිය මෙතන එළිය වැඩි. වදිනේ ගහලා බලමු. මෙතන මාර ලස්සනයි නේ. මටේ මොන්නේ ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. ඒක නෝ වාසිය. ලස්සනයි. ගැජමටික් කැස් සෙට් වෙලා තියෙන අපිට ගැජමටික් එකක් අයිය අපිට නේ අම්මෝ සීතල නිසා අපිට බඩු සෙට් වෙලා තියෙන්නේ. බඩු සෙට් වෙලා තියෙන්නේ guys. මේ දැන් සීතලම හිතන්නේ. ජපොන්ට සීතලයි. මෙන්න දිනා මෙන්න අපි මෙන්න මේකට තමයි අත තියන් ඉන්නේ. ඒකත් සීතලයි. බල්බ් එක ගල්ලමුද? උරයි දන්නේ. ඒ ඊදුරන්නේ තියෙන්නේ. මේ අරගෙන මුරිය යන්න පුළුවන් නේද? මුරියෝ ටිකට් එවෙන එකක් කියන්නේ. guys ලස්සන තැන පෙන්වන්න යන්නේ ඔන්න බලන්න. අම්මේ එතන තියනවා මෙයා මේකේ නම නම් මොකක්ද දන්නේ. මල් තියනවා. මතා මල් තියන්නේ මේ දෙන තනිකර මේ මේ රෝස වගේ වෙන්න රෝස මල් නන්නේ මොනවද දන්නේ යනවා මම බලලා යටින් දාන්න වීඩියෝ යටින් බලන්න මේ හැම එකම නම් දාන්න අමාරුයි මේ මුලින් පෙන්නපු ටිකේ දාන්න අනිවාර්යෙන් දාන්න. ඒ කට්ටියට ෆොටෝ ගහන්න දුන්න ෆොටෝ එකක් ගහනවා. මේ අපිට කෙහෙල් ගහක් හම්බුණා guys. ඉතින් මේ කෙහෙල් හැදෙන්නේ නැති ගහක්. අපිට මේ අත ටික විතරයි තමයි සෙට් උනේ. මෙන්න දිනවා කෙහෙල් ගහ. ආයෙක නම. නම නියලදී. කේල් කොලයක් අවයි යන්න කේල් කොලේ බට්ටි උටක් ඇවිල්ලා.
මෙන්න මේ තියෙන්නේ නිකන් මේක නම් මල් නෙමෙයි මේක මල් නෙමෙයි නිකන් අමුතු ගස් වගේ තියෙන ප්ලේස් එකක්. ඇතුළේ ඉඳ ගන්න පුළුවන්. කට්ටිය මේ හරියන පොඩ්ඩක් ඒක අලු කරයි අලු කරයි ඒත් අවුලක් නැහැ එළිය ප්‍රශ්නයක් නැහැ එන්නම් මකුළුද ඒ හાર્ට් එකක් තියෙනවා ෆොටෝ එකක් ගහනවා නෑ දැන් ලස්සන හાર્ට් එකක් තියෙනවා මෙයාලා දෙන්න ෆොටෝ එකක් ගහන්න යන්නේ ඔයාලට දැන් පේන්නෙත් මේක පාට කළුවර වෙනවා මල් ලයිට් ගියා එක පාට ලයිට් දාන සීන් එකක් තියෙන්නේ නා ඒ ආතල්ලක වාසිනේ ලයිට් ඔෆ් කරනවා ලයිට් එනවා ලයිට් ආවා ආයි ගියා ලයිට් ආවා ආයි ගියා ආයි ගියා ආතල්ලක් දෙනවා උඹේ මුන්නේ ඌ කියනවා උඹේ මුණ පෙන්වන්න එපාලු කලින් පෙන්වුවඩෝ මේ මාර එළිය වැඩි නේ නිකන් නියොන් ගතිය සීතල හින්දා ජැකට් එකක් දාගත්තා නෑ අපි මෙහෙට ආවේ නෑ එහෙ වෙනයි නෑ නෑ මේ මෙතන වෙනයි. අපි ආවොත් වෙඩින් එකක්ද? නෑ වෙඩින් හෝල් එකක් වගේ වෙඩින් එකක් වගේ බලන්න. මේ ඉස්සරේ තුල මාරම ලස්සනයි ඔයාලට දැන් පෙන්වන්න යන්නේ තව ටිකක් ලස්සන කලර් මෙතන ප්ලේස් එක මම දැනට දැකපු ලස්සනම ප්ලේස් එක මේක. මොකද කියන්නේ? ඈ මෙතන ප්ලේස් එකේ හරිද? මේ ප්ලේස් එකෙන් දැකපු ලස්සනම ප්ලේස් එක මේක නෙවෙයි. ඈ? මේක තමයි මම දැකපු ලස්සනම ප්ලේස් එක මේ හරිය. මේ කොච්චර වටේ වෙන්නුවත් එකම කලයකින් පෙන්වනවා. ඒ අමුතුම වයිබ් එකක් තියෙනවා. පට්ටකොල්
අද ගයිස් වීඩියෝ දික් වෙන්න යන්නේ channel එකෙන් දාන ලස්සන වීඩියෝ එකක් කියලා වැඩක් නැහැ මාරම ලස්සනයි. අපි වගේ මල් ඉන්නවා මෙතන. මේ උණු වතුරද මේ දාන්නේ? දුමක්ද නැත්නම්? ඈ? මේ උණු වතුර නියන් දුමක්. නවට යයින් වෙන්නන්න. ඉක්මනින් රෑ වෙන්නත් ඔන්නම තමයි මෙතන. දැන් ඉන්නෙන් රෑ වෙන හින්දා තනිකර ලයිට් විතරයි හතර වට. මේ අපිට මෙතන ඉඳ ගන්න පුළුවන් අපි ටිකක් කතා කරමු. අයිය අර තව තියෙනවා බලන්න. ආයෙ නේද. මේ අපි එන ඉස්සරහට යන්නේ මේ එතන පොඩි නියම් ෂෝ එකක් වගේ ගියේ එතනනේ. ඉස්සරහට යන්න පෙන්නන්න ටික ගයිස් දැන් අපි බැලුවා මල් තියෙන තැන් දෙකක් බැලුවා අන්තිමට මල් බලපු තැන තමයි මම මෙච්චර වෙලා බලපු ලස්සනම ප්ලේස් එක නේ මෙතන මේ දැන් පියාව තැනි දැනට මෙච්චර වෙලා බලපු හොඳම ප්ලේස් එක මේ අපි තව ප්ලේස් එකක් තියෙනවා මේ අපි බලමු ඒකෙන් අපිට යන්න පුළුවන් වේද කියලා හරියටම දන්නේ නැහැ එනට ගිහිල්ලා පෙන්නන්න ජැකට් එක දාන්න පන්ට සීතලයි ගුමින්නේ හිතුක හිරුමද මත් ඒත් මේ තියෙන්නෙත් මේ තියෙන රෙස්ටොරන්ට් එකකට එන පාරක් ඔයාලට පේනවා ඇති මේ පොඩ්ඩක් සීතල අපි පොඩ්ඩක් ඉඳගෙන යන්න පොඩ්ඩක් කකුල් දෙක එහෙම රිදෙනවා ඇවිදලා මේ වීඩියෝ ගොඩක් තික්කේ මේ කමන්න නැහැ බලමු පුළුවන් තරම් ෂෝට් කරලා දාන්නම් වීඩියෝ අනිවාර්යෙන් බලන්න ගයිස් අපි ඉස්සරහට යන්න අනිවාර්යෙන් දාන්න ඔන්න ගයිස් තවත් ලස්සන ප්ලේස් එකක් මේක මේ කතා මේක මේ මම හිතන්නේ මීටර තියෙනවා 200ක් විතර තියෙනවා මීටර 200ක් විතර තියෙනවා වටේම ලයිට් තියෙනවා ඔයාලට පේන ඇති කොහොම වැලුවත් ලයිට් තියෙන්නේ මේ දැන් ටයර් ගලව සීතල වුණාට අවුලක් නැහැ අප්පෝ එන්නේ ජන්ට ගයියෝ මොනවා කවදා හරි වෙච්චි කැමරාව දිහා මාර ලස්සනයි ප්ලේස් එක යාළුවෝ ටික පෙන්නන්න ලයින් අපි මුගේ රේඩිය එක ගහලා එන අලුත් ෆෝන් එක අරගෙන මුගේ ඔයාලට දානවා ඈ මේ වගේ තැන් ගොඩක් තියෙනවා අපි පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගහන්න කියලා බලන්නේ තව මේ වගේ තැන් ටිකක් තියෙනවා එතනින් දාන්න කට්ටිය ෆොටෝස් ටිකක් ගහන්න යන්නේ ෆොටෝස් ටික ගහලා ඉවරලා ඉස්සරහට ආයෙත් යනවා කොහොම ඉන්න ගයිස් මට පිටිපස්සේ තියෙන ප්ලේස් එක පේනවද අද ප්ලේස් එක දැකපු දෙවනියට හොඳම ප්ලේස් එක දෙවනියට එක දෙනවද මේකට හැබැයි මේක එක මන්නම් එක මේ මෙතන මාර ලස්සන මේ මෙතන තියෙන්නේ මේ ලයිට් මේ ලයිට් පිටිපස්සෙන් දැන
ඔය ලයිට් තියෙන තනි කර මේ පොඩි පොඩි බල්බල් ගොඩාක් එකට තියලා මේ සීන් එකකින් තමයි යනමන යන්නේ. මේක තමයි ඔන්න අද ප්ලේස් එකේ හොඳ මට අල්ලපු හොඳම තැන. දැක්කනේ ලයිට් ටික. wow ඈ ඉගෙන මනත් දිනා යනවා. මේ නිකන් අපිට නිකන් ලංකාවේ ඉන්නා වගේ ෆීලිං එකක් එනවා මේ මියුසික් එක ඇහෙද්දි. අපේ රාවණ රජතුමා නැගිටින්න යන්නේ. රාවණ නැගිටින්න යන්නේ. අන් TikTok එකේ කියලා තිබ්බා රාවණ අර ගන්නවර චමිදු ගන්නවර මේ සීන් එක ඔය ගන්නවා කියන්නේ රංජන් රාමනායකද? ජාවේ යකෝ රාවණ නෙමෙයි රංජ එහෙ ya. එහෙනම් ගයිස් වීඩියෝ එක මෙතන ඉවර කරන්න යන්නේ. ගොඩක් ෂොට්ස් වගේක් ගත්තා. ඒකට ගොඩක් කියලා සමහර වීඩියෝ එක වීඩියෝ එක ගොඩක් ලොකු වෙනවා. කමන්නේ මේ පාර්ට්ස් දෙකකට දානවට වඩා එකකට දාන එක ලේසි හින්දා එහෙම දාන්න යන්නේ. ඉතින් එහෙනම් කමෙන්ට් එකක් දාන්න කොහොමද වීඩියෝ එක බලලා ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. ඒකට මගේ TikTok channel එකත් follow කරන්න එන support එකක් දෙන්න. ජය වේවා. අපි තවත් හොඳ vlog එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. අයිත් හොඳ vlog එකකින් සෙට් වෙමු.